සබහා දහම නඩු අහන දවසට උසාවි නෑ, පොලිසි නෑ, ලෝයස්ලා නෑ, කෙලින්ම තීන්දුව විතරයි. ඒ නිසා කරන්නේ මොකක්ද? ඒක බොක්කෙන් කරන්න. එතකොට වරදින්නේ නෑ. ගතින් නෙවෙයි මනසින් සියල්ල අත්හරින්න පුරුදු වෙන්න. හැම එකක්ම නැති වෙනවා. මොකක්ද නැති වෙන්නේ නැත්තේ? අපේ පෙම්වතා පෙම්වතිය නැති වෙනවා, බිරිඳ නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, ස්වාමියා නැති වෙනවා, අම්මගේ තාත්තගේ ගුණේ නැති වෙනවා, යාළුවෝ නැති වෙනවා, අපිත් නැති වෙනවනේ නේද? කවුරු දන්නේ හෙට S2 පෙනේද නැද්ද කියලා? කාට මොක කෙරුවත් කමක් නැහැ. අපිට අපි විතරයි කියන එක මතක තියාගන්න. ඔය කරන සෑම අකුසලයක්ම අපේ ජීවිතේ අපිට හැම තැනම විඳවන්න වෙනවා. ඊළඟ එක අනික මත අපේ ජීවිතේ තීරණය කරන්න එපා. පින්පව් කඩා වැටීම් අනික මත තීරණ ගන්න එපා. මෙහෙම දේශනා කළේ කාලෙකින් හම්බ වෙච්ච මනුස්ස ආත්ම භාවය නිස්කාරණේ නාස්ති කරගන්න එපා. අද එයි මරු පින් කරගන්නේ කුමටද? කුසලට කම්මැලි වන්නේ. හොඳ සත්පුරුෂයෝ විදියට ජීවත් වෙන්න පින්වතුනි. එච්චරයි.